ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් ගැන. ඒ තමයි කොහොමද හරියටම මාකට් එකේ හැරෙන තැන අල්ලගෙන පර්ෆෙක්ට් එන්ට්‍රි එකක් ගන්න කියන එක. අද මම ඔයාලට පෙන්නනවා මම පෞද්ගලිකව ගත්ත ලයිව් බිට්කොයින් ට්‍රේඩ් එකක්. මේකෙදි අපි නිකම්ම chart එක දිහා බලලා ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි බලනවා ෆුට්ප්‍රින්ට් charts සහ liquidation heat maps පාවිච්චි කරලා මාකට් මේකර්ස්ලා සල්ලි හංගලා තියෙන තැන් හොයාගන්න විදිහ. වීඩියෝ එක අග වෙනකම් බලන්න ඔයාලේ ට්‍රේඩින් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න මේක උදව් වෙයි. අපි coin glass liquidation heat map එක පැත්තට ගියොත් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ සුදු පාටින් තියෙන levels ටික. මේවා තමයි retail traders ලා තියලා තියෙන stop losses සහ liquidation points. ඒ කියන්නේ මේ හරිය ලොකු liquidity එකකට එකතු වෙලා තියෙනවා. මාකට් එක පහළට යන්න කලින් අනිවාර්යයෙන්ම මේ සල්ලි ටික, ඒ කියන්නේ liquidity අරගෙන තමයි පල්ලෙහාට යන්නේ. අපේ plan එක වෙන්නේ අන්නේ liquidity sweep වෙලා තැනින් entry එක ගන්න එක. දැන් අපි අපේ trading view chart එකට යමු. මේ දම් පාටින් මම මාක් කරලා තියෙන්නේ අපේ RK system algorithm entry එක. අපි කලින් දැක්කා වගේ ලොකු liquidity එකක් තියෙන්නේ මේ zone එක ඇතුලේ. මම මෙතනින් මගේ short position එක setup කරගන්නවා. හරියටම අර liquidity තියෙන level එකෙන් අපි sell entry එක ගන්නවා. stop loss එකේ zone එකට ටිකක් උඩින් තියලා අපේ take profit එක පහළ තියෙන ඊළඟ level එකට target කරනවා. මේකෙදි අපිට ඉතාමත් හොඳ risk to reward අනුපාතයක් ලැබෙනවා. දැන් බලන්න market එක move වෙන හැටි. හරියටම අපි plan කරා වගේම market එක උඩට ඇවිත් අර සුදු පාටින් තිබ්බ liquidity levels ටික sweep කරා විතරයි එතන ඉඳන් එක පාරටම ලොකු drop එකක් එනවා. retail traders ලා ගොඩක් දෙනෙක් මෙතනදී trap වුණත් අපි heat map එක බලලා හිටපු නිසා හරියටම institutional move එක අල්ලගත්තා. මේක තමයි smart money concept පාවිච්චි කරලා trade කරනවා කියන්නේ. chart එකේ ඉරි ගහනවට වඩා market එකේ ඇතුලේ වෙන දේ දැක්කම අපිට ගොඩක් confidence එකෙන් trade එකක් hold කරන්න පුරුවන්. දැන් බලන්න මේ footprint chart එක දිහා. නිකම්ම candles දිහා බලනවට වඩා මේකෙන් අපිට පුළුවන් candle එක ඇතුලේ ඇත්තටම මොකද වෙන්නේ, volume එක තියෙන්නේ කොහෙද කියලා පැහැදිලිව බලා ගන්න. මෙතනදී ඔයාලට පේනවා ඇති රතු පාටින් highlight වෙලා තියෙන ලොකු numbers. මේකෙන් පෙන්නන්නේ මේ level එකේදී ලොකු selling pressure එකක්. එහෙමත් නැත්නම් sellers ලා market එක control කරන්න උත්සාහ කරනවා කියන එක. දැන් බලන්න මේ යට තියෙන liquidation heat maps එකේ සුදු පාට ටික ඒ තමයි retail traders ලා තියලා තියෙන stop losses සහ liquidation points. මේවා target කරලා අපි sell entry එකක් ගමු. ඔන්න ඒ liquidity ටිකත් එයාලා ගත්තා. මෙතනින් price එක උඩට හැරෙනවද කියලා අපිට පුළුවන් footprint එකෙන් බලන්න. ඒ පේන විදිහට buy pressure එකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ දිගටම BTC down වෙන්න ඕනේ කියන එකයි. අපේ සම්පූර්ණ target එක යන්න තියෙන ඉඩ වැඩි. ඔන්න අපේ take profit එක කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට hit වුණා. මම අපේ group එකේ අයටත් නිතරම මතක් කරන්න මේකයි. technical analysis එක මේ වගේ advanced data පාවිච්චි කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ win rate එක නිකම්ම වැඩි වෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. තවත් මේ වගේ වටිනා educational trading වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම ජය වේවා. Happy trading!